දෙන්න හොඳට මෙහෙක් කරගෙන. පොඩි පුතානේ හොම හිටලා. හා තාත්තේ. තාත්තේ. ඒ දිහාකට දෙහෙම. අන්නන් දෙක කුඩු වෙනවා. අපි නහයෙන් කතා කරමු. අන්න හරි. හෙලෝ පේස්. අර මොඩි යන්නද කටේ දාන්න. පොඩ්ඩක් ඉඳපල්ලා. උඩ තල්ලේ යලවගේ. හලෝ සෝරි. Hello friends. කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. Q&A vlog එකේ ඔයාලා දකින්න නැති මගේ යාළුවෝ ගැන මම ඔයාලට කිව්වා. ඉතින් ඒ අය තමයි අද මේ segment එකේ මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් පළවෙනියටම ඔයාලට මම පෙන්නන්නම් අඳුන්වලා දෙන්නම් ඒ කවුද කියලා. ඉස්සලාම ඔන්න මෙයා තමයි අපේ සෙට් එකේ ඉන්න කියුට්ම එක්කෙනා. හරිද? කියුට්ම කිව්වට සමහර වෙලාවට තරහ යන අවස්ථාවක් නැතුවම නෙවෙයි. එයාගේ නම තමයි දිල්ෂා. Hello. ඔන්න ඊළඟට අපේ ටීම් එකේ ඉන්න කටකාරම කෙනා තමයි මේ. මෙයාගේ නම තරුෂිකා. ඔන්න ඊළඟට මම ගැන ඉතින් ඔයාලට කියන්න ඕනේ නෑනේ. ඊළඟට ඉන්නේ අපේ සෙට් එකේ ඉන්න එඩිටර්ම කෙනා කිව්වොත් නිවැරදි. එයා තමයි ඔනෙල්. අයිබෝන්. හරි ඊළඟට අපේ සෙට් එකේ ඉන්න අහිංසකම කෙනා තමයි මේ. මෙයාගේ නම ශෂිත. ඊළඟට මෙයා තමයි අපේ ටීම් එකේ ඉන්න එයා පොරක් කියලා හිතාගෙන අපේ ආදරණීය කවිෂ්කා අයියා. වණක්කම්. ඉස්සලාම මේක වෙන විදිහ කියන්න ඕනේ. මේක ගැහණු පිරිමි මල් පළතුරු සත්තු නගර විදිහට තියෙනවා. ලකුණුත් තියෙනවා අවසානයේ. එතකොට මේ බෝල් එකේ තියෙනවා අකුරු. මේ අකුරු වලින් එකක් අපි දිගෑරලා ඒකට අදාළව තමයි මේ ගැහණු පිරිමි මල් පළතුරු කියන ඒවාට අදාළ නම් ලියන්න ඕනේ. ඒ වගේම මේකේ අවසානයේට ලියන කෙනාට වෙනවා පුංචි දඩුවමක් කරන්න, දඩුවමක් බාර ගන්න වෙනවා. අඩුම ලකුණු තියෙන කෙනාට වෙනවා මෙන්න මේකෙන් දෙහි වලින් එකක් කන්න. එකක් නෙවෙයි 3-4ක් කන්න වෙන අවස්ථාවක් තියෙයි බොහෝ විට. අපි ඒක ඉස්සරහට බලමු. ඒ විදිහට තමයි අපි වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කට්ටිය තමයි මාත් එක්ක වීඩියෝ එක පුරාවටම එකතු වෙලා ඉන්නේ. එහෙනම් ඉතින් ආදරණීය ඔයාටත් කියනවා වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි පටන් ගමු අපේ වීඩියෝ එක. යේ! ඔන්න අපි සුබ මොහොතින් ගත්ත කොලයක් වයන්න. හරි එහෙනම් වයන්න තමයි තියෙන්නේ. අපි පටන් ගමු. 1යි 2යි 3යි. බල් සූර්යකාන්ත. බල් දොඩක්. ඒකම ලකුණු තියනට 5යි ඈ. එන්න වෙලාව ඉවරයි. ඉතින් ඒ හින්දා අපිට දැන් කියන්න වෙනවා තම තමන් ලියුවේ මොනවද කියලා. ඉස්සෙල්ලාම අපේ දිල්ෂකා මොනවද ඔයා ගැහණු ළමයි විදුරි වීදුරු කිය. ඊට පස්සේ මම සාතක ඔයා වසන්ත මොකද ලිව්වේ වෙන ඔයා විමලාවති. දැන් මේ වගේ ගයිස් මේකේ අපි මේකේ කතා වුණා ඇත්තටම මේ අර පරණ කාලේ නම් ලියමු කියලා. නමුත් මේ කටියට තියෙන අලුත් කාලේ නම් මං විතරයි පරණ කාලේ නම් මම පරණේ වරිවේ. හරි ඒ හින්දා අපි දැන් ඒ හැම එකටම ලකුණු 10ක් දාගන්න. හරිනේ දැන් කෝ ගෑනු කට්ටිය ඉවරයි. ඉවරයි. ආවිස්ක පටන් ගන්න මම කවද ලිව්වේ? මම නම් පිළිමිනේ ලිව්වා. මම විමලසේ. මනීෂා ලිව්වා. මම වගීක. අපර හැමෝටම 10යි. ඊට පස්සේ දැන් මෙතන මල් තුනක් ඉද්දි මේ මොකද ලියුවේ? හොයන්නේ නම. මල් තුනක් ඉන්නවා. අදුවරලේ තුනක් වෙන්න තියෙන්නේ. මල් හරි මොකද හොයන්නේ දීපු මල? වද. මමත්
මද. පහයි පහයි මම වල්ලරලිය. වල්ලරලිය. මම වරාමල. මම වීරමල්. ඔයා වද. මද. පහයි ඔක්කොටම පහයි. දෙන්න 10යි. සෝරි මත් දාගන්න ඕනේ. ඊට පස්සේ පළතුරු. අනේ මට පළතුරක් නෑ. අයියෝ 0 පව්වනේ. හරි වල්ගඩා ලියපු කෙනෙක් ඉන්නවද? වල්ලඹ. වැල් දොඩම් වල්ලඹ. වෙරළු. මට දහ. වැල් දොඩම් 10යි 10යි. ඊට පස්සේ සතා වඳුරා මම වවුලා. වවුලා අපි ඔක්කොම පහයි එකේ අරයට ඉතින් 10යි. ඊට පස්සේ නගර ටික වවුනියාව. වරකාපල අනේ වටික වැව. පහයි වන්නේ නේද වටික. ඔය උඹ ඉන්න මම පාඩි කීරේ මම දන්නවා. හරි ඊට පස්සේ ලකුණු දාන්න 10යි මට මනයි අනේ. පළවෙනි පාර දෙහි කන කෙනා. අපේ කියුට්. අපේ ජයග්‍රාහී කියුට් ගර්ල් තමයි Cute girl. පළවෙනි දෙහි කන. එකම කටේ දාගන්න. එකවර දාගන්න හරිම කියුට් අනේ. කියුට් ගතිය. ඊළඟට ආයෙත් දැන් මේකෙන් එකක් ගන්න තමයි තියෙන්නේ මේ වන් යනවා දැන් මේ පැත්තට ඔයාලා කැමති එකක් ගන්න ලයන්. ලෝ යන්න ලියපන් දැන් පටන් ගන්න. ඔන්න අපි කවුන්ට් කරමු 1 2 3යි නන්නේ පිනින්නේ. දෙක තුන හතර පහ හය හත අට නවය Something went wrong. අපිට කොයි හරි වැරදුනා අයියා 1 2 3 4 5 6 7 8 9 10 11 12 තුන්දර ඉවර වෙන කන්නා. 19 20 21 22 එන්නෙම නෑනේ. ඕම ඉතින් 100ට ගණන් කරන්න ගියොත් එහෙම. 60 කමන්න. ලන්ඩන්. 95 96 ඉතින් ලන්ඩන් නගරයක්. පාපු. මොකද ලියපු ගෑල්ලා මගේ නම? මායා. ළමයා ළමයා. ළමයා මම ලේලාවති. වගේ සෙනෙහලතා අඟර දඟර පාන බොරු කියනවා. මම ලස්සන මන් 10යි. කවුද කොල්ලා කවුද? ලලන්ත. ලසන්ත අයියෝ සිරු. ලකිදු. ලයන. ලුසිරු ලයන ලයනල් සඳ මතක. ඔයා මොකද ලියුවේ මොනවාද? ලකිදු. ලකින්ද නුවන්ග හරි මල මොකද? ලිලි. ලව්ලු. ලබු මල. ඒ මාත් ලිලි බං අනි මට මලක් නෑ. මලක් නැති. ඔයාට මලක් ඉන්නවනේ. ඒ එහෙම කියන්නේ ඒ මේ ප්‍රසිද්ධ මාධ්‍යෙ වෙනවා. ඒ ලබ්බ මාත් ලබු ලිව්වේවා ලබුනේ. මොනවද තරු? කමන්නේ මං අනිත් ලියලා තියෙන්නේ. මේ සතාට ළමයා ගන්න පුළුවන් ඈ. මේ විද්‍යාවට ඈ ළමේ සතා විදිහට අනේ නාන්න. ලූලා අනේ ලූලා ලිගිනියාගම නගරේ. ලංකාව. එහෙම එකක් තියෙනවද? මාත් ලංකාපුර මාය ඔයා මම කිසිදයක් නොදන්නවා. අයියා නිවෙ නැද්ද ඉල්ල. ඉල්ලේ පැනනයි. ඉල්ල ඉල්ල. මට ඒ ගානවා ඉස්සෙල්ල ගානවා. 35යි මොන මොකද මගෙත් 40යි. මම 40යි. ඕනේ මියෝන් ඕනේ. ඕ මේ අවස්ථාවේ පරාජිතය දෙන්නයි. කවුද පරාජිතයා කවුද? කවුද මෙයා 35. දෙන්නා කන්න දෙන්න. අන්නේ නා. හරි අපේ- සමසිතින් පරාජය ටීම් එකේ කවුද?
කියුට් 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 ගර්ල් මට නෑ තඩිගලු ජම්බෝලට දැන් කන්න වෙන්නේ අනේ එක එක කෙනා ගන්න කමොන් ඔව් කමොන් මෙයා කලින් මම මෙයා කටේම දාගත්තා අපි රියැක්ෂන් එක බලමු ජම්බෝල දෙයා පාටත් අපේ ටික ලක් කන්න කියුට් කියලා දැන් නම් බෑ නේද දැන් ඇඹුල්ම දෙල්ල දෙන්න හක්ක ලෙෆ්ට් වෙලා තියෙන්නේ කමන්න නෙක්ස්ට් ඔව් සෙකන්ඩ් නෑ ඔකත් එක්ක කන්න ඕන හරි අනේ මේ මාත් ඉතින් අඩුවම හරි පටන් ගන්න ස්ටාර්ට් එක ඊළඟට කවුද ගන්නේ උයන්න අයියෝ උයපා පටන් ගමු මගේ නම ලියන්න එපා අපි ගණන් කළේම පටන් ගන්න අපි දැන් පටන් ගන්න හදන්නේ 1 2 3 මොකද සිරි වෙනවනේ chat GPT නැද්ද මොනවද එව් එව් ගන්න උයන්නේ කොහොමද ඌ විතරනේ මට අනේ මට බෑ උදුවඩේ පාතන්න 100 ඉවරයි අපොලසන් අපෝ මටම තමයි කන්නේ. එහෙනම් මේ රවුන්ඩ් එකේදී අපි බලමු කාටද දෙහි උරුම වෙන්නේ කියලා. උයන්න තමයි අකුර. ඔව් කියන්න. උරුමයා මන්ද කියන්නේ yes ආ මං ඉස්සලම දෙන්න උෂානි උෂාන්? උෂාන් බලනවා නම් මම මම උදුලි උදුලා මම ලියුණ නම ඔයාලා දන්නවද? උෂාක මාලා. අශෝකමාල වෙන්න බෑ අශෝකමාල හිටියා උෂාක මාලා. නමක් මේ දාන්න පුළුවන් ඒක බලාගෙන ඉන්න උමාගේ දක්කරේ. හරි කවුද ඉරෙමි කියනවා උවින්දු උවින්දු කුවෙල ඔයි උෂාල්. දර්ශන උඩවල. උෂාන් උෂාල්. උෂාන් නනේ නයන්නනේ. ඇත්තට මට මලක් තිබුණේ මට මලක් නෑ guys. උළු වාසියනේ උඩ වැඩියා මම ලියලා ඉන්නේ පරිදි මට මල නෑ තමයි සුපුරු මලක් පරිදි මට නැති පළතුරු නෑ. දුන්නේ ඕ අයි අවේ. අපේ ට්‍රැක් අවුට් වෙලා ඉන්න ඕයා පළතුරු නැති අය. මම ලා යන්නේ කලින් ඉතර එක්ස්ට්‍රීම්ලි සෝරි. පළතුරු නැති අය උප් උප් පළතුරු නෑ. ඔරු විතරයි ලියලා තියෙන්නේ. හරි නේද? බින්දුවයි. සතා උරා ඌරා උකුණා. අයියෝ. පුළුවන් ඕ. මට රුවන් දෙක වුණා පුලේ කියුට් ගල් කන්න ඕනේ අද අපිට අපේ එඩිටර් අයියටත් කන්න තියෙනවා. ඔනෙල් ඥානරත්න. ඇයි අපිට ගන්න ඇයි අපේ කියුට් ගල්ලා තියෙනවා මචං අද මේ අහන්නකො තුක හිතන මේක මටත් 25යි. අයියේ කැමරාවට දෙන්න. අපේ උමායා Ma, second shy. Shy? Shy. අපේ කියුට් ගල් තර්ඩ් සයිඩ් ඒ කාලම රත් වෙලා කියුට් ගා කියුට් ගල් ඔකටත් දෙහෙල්ලක් වෙනවා හරි මෙන්න මේ විදිහට තමයි අද සෙග්මන්ට් එක දුන්නේ. අපි වට 3ක් අවසානයේදී ලකුණු වැඩිපුරම ලබාගත් ජයග්‍රාහකයා දැන් ලකුණු ජයග්‍රාහකයා ඉන්න කලින් ලකුණු බලන්න තමයි හදන්නේ. දිල්ෂක්කා අපි ලකුණු එකතු කරන්න ඕනේ. ට්‍රැක් අවුට් හරි.
අර බයි. මට 130යි. 130යි. 140යි. ජයග්‍රාහකයා. හරි ඔන්න ඉතින් ජයග්‍රාහකයාට මේක තමයි දෙන්න ලොකුම ලොකු තෑග්ග. ඔයාලට සතුටු නැද්ද? අයියෝ ඉතින් මේක තමයි අපි දෙන්නේ. තමයි අපේ පොර වගේ හිතාගෙන ඉන්නවා. පොර. පොරද? පොරනේ. පොර වගේ හිතාගෙන අපේ එඩිටර් ගාම්බීර කන්නාඩි දාන. මගෙන් ක්වෙස්චන් එක උතාලා තිබ්බ කන්නාඩි දාන හැමෝම බුද්ධිමත්ද කියලා. ඇත්තටම බුද්ධිමත් කියලා ඔයාලට දැන් පේනවා ඇති. නමුත් මට අඩුම ලකුණු. කොහොමද? මෙන්න මේක තමයි දෙන්නේ. සාදුකාරයක් හෝ අපුඩියක් දෙන්න. සාදු සාදු සාදු. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ මගේ මේ සෙග්මන්ට් එක ඉවරනේ. ඉතින් මාත් එක්ක එකතු වුණු ආදරණීය ඔයාට, නිල්ෂාක්කට, ඒ වගේම තරුෂිකාක්කට, ඔනෙල් අයියට, ශෂිත අයියට, ඒ වගේම ප්‍රකාශ් අයියට ගොඩාක් ස්තුතියි. එහෙනම් බලාගෙන හිටපු ඔයාටත් ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එහෙනම් අද අපි වීඩියෝ එක කරගෙන තමයි හැමන්නේ. එහෙනම් ඔබට සුබ දවසක්. බයි. Thanks for watching.